අද කතා කරමු අපි මේ ඩීමොනටයිසේෂන් කියන්නේ මොකක්ද සහ මේ ඩීමොනටයිස් චැනල් එක ඩීමොනටයිස් වුණාට පස්සේ කොහොමද අපි හරි විදියට ඇපීල් කරලා මේ ඇපීල් කියන බටන් එක ඕනාවට පවට කලික් කරන්න ඇතුව හරි විදිර ඇපීල් කරලා මොනටයිසේෂන් ආයෙත් ගන් චැනල් එකට ගන්න කියලා. ඉතිං අද කතා කරන්න යන්නේ ඩීමොනටයිසේෂන් YouTube ඩීමොනටයිසේෂන් ගැන. ටයිසේෂන් ගැන කතාකරොත් 10න් එකට වගේ ප්‍රතිශතයකට මේ ඩීමොනටයිසේෂන් කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ඔගොල බැලුව සර්ච් කරලා ඩීමොනටයිසේෂන් චැනල්ස් කියලා ගොඩක් කට්ටියගේ චැනල්ස් මේ වෙද්දි ඩවුන් වෙලා තියෙනවා. ඒකට හේතුව මේ කමිනිටි ගයිඩ්ලයින්ස් ටික හරියට ෆලෝප් කරේ නැතිවුණා. ඉති YouTube එකින් කියලා තියෙනවා මේ ඩීමොනටයිසේෂන් කියන එක ඒගොල්ලු අරංගා මේ AI කියන එක ගොඩක් YouTube එකට බලපෑම් කර වීඩියෝස්වල්ට බලපෑම් කරපු නිසා මොකද අද වෙද්දි YouTube එක ගොඩක් ෂෝට්ස් ගත්තොත් පුරම තියෙන ෂෝට් වීඩියෝස් ගොඩක් ගත්තොත් තියෙන්නේ AI වලින් ෆුලි AI වලින් හදපු වීඩියෝස්. ඉතිං ගොඩක් ඒ හේතුතම ප්‍රධාන විදියට මේ ඩීමොනටයිසේෂන් කියන එකට බලපාන්නේ. YouTube එකෙන් දීල තියෙනවා අපිට කමිනිටි ගයිඩ්ලයින්ස් ටිකක් ඒ කියන්නේ අපිට ඔය දාන්න බැහැ, එතකොට සෙන්සිටිව් වීඩියෝස් දාන්න බැහැ, එතකොට ෆුලි AI ජෙනරේටඩ් වීඩියෝස් අපිට අප්ලෝඩ් කරන්න බැහැ. එතකොට අන්න ඒ වගේ කමිනිටි ගයිඩ්ලයින්ස් ටිකක් අපට YouTube එකෙන් ඔෆිසිියලි ඒගොලන්ගේ වෙබ් එකේ ඒගොල්ලන්ගේ කමිනිටි ගයිඩ්ලයින්ස් වල දාලා තියෙන. ඉතිං නැසල්ටිගත්තොත් ලොකු YouTube channels වල මේ වගේ වීඩියෝස් තියෙනවා. උදාහරණ ටිකක් කියන්න මෙන්න මේ විදියට තමයි මෙන්න මේ දේවල් හින්ද තමයි ඩීමොනටයිසේෂන් කියන එක වෙන්න පුළුවන්. අත්තොත් එහෙම ඕගොල්ලෝ ෆුලි AI කන්ටෙන්ට් අය කියන්නේ හිතන්න මම වීඩියෝ එකක් හදනවා, ඒ වීඩියෝ එකට ස්ක්‍රිප්ට් එක ගන්නෙත් මම AI වලින්. එතකොට වීඩියෝ එක හදන්නෙත් වීඩියෝ එක ජෙනරේට් කරන්නෙත් AI වලින්. එතකොට ඒකට ඕඩියෝ එක දාන්නේ, වොයිස් කව එකක් දාන්නේ ඒකත් AI වලින්. ඒකට තම්මේල් එකක් හදන්නේ ඒකත් AI වලින්. එතකොට අපි එක සම්බන්ධ වෙලා නැහැ ෆුලි ඒක AI කන්ටෙන්ට් එක. උදාහරණයක් විදිහට මම කියන්න දැන් මම වීඩියස් 3-4ක් විතර දාලා තියෙනවා. ඉතින් අන්තිමට දාපු වීඩියෝ එකේ මම තම්මේල් එකදී ෆුලි AI වලින්. ඉතින් මං ඒකට කිසිම එෆෙක්ටක් දැම්මේ නැහැ, AI වලින් ගත්ත දැම්මා. ඉතින් මං පොඩ්ඩක් කැනලයිස් කරල බැලුව හම මගේ කලින් වීඩියෝ එක්ක ඒක තියෙන වියස් ප්‍රමාණය සහ ඒක වියස් ප්‍රමාණයටත් වඩා ඒක කලික් කරන ප්‍රසන්ටේජ්ජක ගොඩක් අඩුවෙලා තියෙනවා. ඒ අඩුවෙලා තියෙන්නේ ඒකට ඉම්ප්‍රෙෂන්ස් ගිහින් නැතිහින්ද. ඒ කියන්නේ ඒක මිනිස්සුන්ට ෆීඩ් වෙලාත් නැතිහින්ද රේට් එක බහින්න පුළුවන්. ඉතින් ඒ කලික් රේට් එකත් බහින්න ගොඩක් කර YouTubeගේ ඇල්ගොරිදම් එකෙන් AI කන්ටෙන්ට් AI තම්මේල් තියෙන වීඩියෝස් ෆීඩ් කරන්න ඇතිවෙන්න පුළුවන්. මිනිස්සු අතරට වැඩිය යවන්න ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් කන්ටෙන්ට් එක හදනවන එකනේ ස්ටාර්ට් එක මං කියන්නේ ගොඩක් වෙලාවට මේක කරන්න දැන් මන් දැකලා තියෙන ගොඩක් ඔය මේ සබස්ක්‍රයිබර්ස්ලා ඉන්න චැනල්ස්වල ඒගොල්ලෝ සමහල්ලාවට තම්මේල් එක AI වලින් හදලා දානවා. ඉතින් ඒක ප්‍රශ්නයන්න ඒගොලට වියසුත් තියෙන මොකද එතකොට මේ ඒගොල්ලන්ට පේස එකක් හැදිලා තියෙන. ඉතින් ඒක නිසා ඔත් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන්ගන්න වනත්තං ස්ටාර්ට් එක නතුව ඔයාගේ මහන්සියෙන් වීඩියෝ එකක් දාන්න. මොකද ඒ මහන්සි වෙන තරමට ඔයාට ඒක බෙනිෆිට්ටයක් හම්බෙන්න පුළුවන්. ඒ පාවිච්චි කරන්න ඒක ප්‍රශ්නයන්නම. හැබැයි AI වලින් වීඩියෝස් දානවනම් මොනාහරි වගේ මක්හරි මහන්සියක් ඒකට දාන්න. මන්දකල තියෙනවා සමහර ඒ තම්මේල් එකට අදාළ නැති දෙයක් තමයි වීඩියෝ එකේ තියෙන්. අන්න එහෙමුණාමත් ඕගල් චැනල් එක මොනටයිසේෂන් ගන්න ගොඩක් අමාරුවේ. ඉතිං අනිද්ද එක තමයි දැම් මේ ෂෝට්ස් වලට ෂෝට්ස් වීඩියෝස් වලට ඒ ෂෝට් වීඩියෝස් වලට මොනටයිසේෂන් ගන්න ටික කාලයක් යන මන්දන්න හරිටම හේතුමගත්ද කියලා. මන්දක්ක ඒවත් දාලා තියනවා එක කියන YouTube හෙල්ප් කියන එක දාලා තියෙනවා ගොඩක් චැනල්ස් වලින්. ොල දාලා තියෙනවා 3 මිලියන් නැත්තං 30 මිලියන්
ඒ වගේ ඒගොල්ලන්ගේ වියස් කියපු චැනල්ස් එතකොට සයිස්ක්‍රයිබර්ස්ලත් ඔක්කොම තියෙන චැනල් මන්දක දැක්ක එක චැනල් එකක් 95,000 වගේ සබස්ක්‍රයිබර්ස්ල ඉන්න චැනල් එකක් දාලා තියෙනවා ඒගොල් එයාට ඇඩ්සෙන්ස් සහ මේ මොනිටයිසේෂන් කියන එක දෙන්නේ නැහැ කියලා මොකද එච්චර සබස්ක්‍රයිබර්ස්ල තිබිලත් ඩීමොනිටයිසේෂන් කියන එක එයාට ඇවිල්ල කොද ෆුල්ලි AI කටෙන්ට් එකක් හින්ද මේ වගේ වුණාම YouTube එකින් ඔයාට තැනක් දෙන්නේ නැතිවෙන්න පුළුවන් ඉතින් ෂෝට් වීඩියෝසුත් හදනවනම් ලෝන් වීඩියෝසුත් හදනවනම් වා පුළුවන්නම් ඒකට සෙපරේට් චැනල්ස් දෙකක් තියාගන්න එකක් ෂෝට්ස් වීඩියෝස් හදන්න අනිත් එක ලෝන් වීඩියෝස් දාන්න මොකද ෂෝට් වීඩියෝස් හින්ද ඔයාට මොනිටයිසේෂන් හම්බෙන්න ටික කාලයක් කියන්න පුළුවන් ඒකින්ද ලෝන් වීඩියෝස් පුළුවන් තරම් විනාඩි 6-7ක් තියෙන වීඩියෝස් හදලා දාන තමන්ගේ මහන්සිය ඔයත් කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් නැත්තම් ස්ටාර්ට් එක නම් ඉන්නවා මොනාහරිම වීඩියෝ එකක් කරනවා AI පාවිච්චි කරන්න එපා කියනවා නෙමෙයි AI පාවිච්චි කරන්න වත් පොඩි එකට මහන්සියක් වෙන්න කියන එක තමයි කියන්නේ ඉතින් මේ වගේ ඩීමොනිටයිසේෂන් වෙලා තියෙනවා නම් channel එක ඒක අපීල් කරනකොට ඔහේ අපීල් කියන බටන් එක ක්ලික් කරන්න එපා හරි විදිහට කරන්න මොකද නිකන් ඇපිල් කියන පටන් එක අපරාධ නිකන්වා කලික් කරොත් එකද එක වීඩියෝ එකක් අහනවා ඒ වීඩියෝ එක වාට හෙම දෙන්න පුළුවන්න මම මේ විදිට නෙමේ චැනල් එක ෆුලිඒයි නෙමේම පාච්චි කරන්න ම එකට ෆැට් එකක් දානවා මම වොයිස් එක මගේ වොයිස් එක පාවිච්චි කරන්නේ මම ඒකට තම්මෙල්ල එක හැදුවේ කැන්ව එක පාවිච්චි කරලා අන්න ඒ වගේ නම් ඒ වීඩියෝස් එකට එකතු කළ පොඩි විනාඩියක විනාඩිය එක හමාරක වගේ වීඩියෝ එකක් හදලා ඒකට ඇටෑච් කරලා පල්ලහෙන් වගේ රීසන්ස් ටික ලියන්න මේ දේවල්ටික මම කරනවා මේ වගේ වීඩියෝස්තයි මම හදන්න කියලේ ඒ දේවල්ටික ගන්න ඒ දේවල්ටික අරගෙන ඒක ඇපිල් කියන එක කලික් කරන්න ඇපිල් එක සබ්මින් කරන්න එහෙම කරොත්තුවාට ආය චැනල් එක මොනිටයිසේෂන් ගන්න පුළුවන් අවස්ථාව වැඩි ගොඩක් මේක වෙන්න ෆේස්ලස් වීඩියෝස් හදනවනම් ඉතුවා ෆේස්ලස් වීඩියෝස් හදනවනම් ඒයි පාවිච්චිකට ගමන්නවා පුළුවන්නම් වගේ වොයිස් එක ඒක තැන් තමන්ගේ වොයිස් එක පුළුවන්නම් පාවිච්චි කරන්න එකත් ඒයි කරන්න නැතුව තමන්ගේ වොයිස් එක පුළුවන්නම් පාවිච්චි කරන මත් එහෙම චැනල එකක් කරගෙන යනවා ඉතින් අනිත් එක තමයි කොපිරයිට් වීඩියෝස් ඒ කියන්නේ ඔයා වෙන කාගේ හරි වීඩියෝ එකක් දානවන නැත්තං මූවිසීන් එකක් දාන මූවිසීන් නම් ප්‍රශ්නයක් නෑ මූවිසීන් ප්‍රශ්නයක් වෙන්නේ අර සම්පූර්ණය ලොකු ලෝන් මූවිස් දානය කියන පැය එක මාර දෙක කියන සම්පූර්ණ මූවියකම දානවන නැත්තංවා මූවිය එකක් එක්ස්පලේන් කරනවනම් ඒක ප්‍රශ්නයක් වෙන්න හැබ පුළුවන්නම් සෞන්සුක්කොම මියුට් කරලා ඒවාගේ රිවියව් කරන එකයි ඔයාගේ වොයිස් එකයි සහ සෞන්් ට්‍රැක් එකක් දැම්මට ප්‍රශ්නයක් නැහැ එකත් බලන්න කොපිරයිට් වීඩියෝ සුද්දාන්න නැතු ඉන්න ඉතිං ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ ඔත් මොනා ඔත් තමන්ගේ මහන්සියෙන් කටෙන්ට් එකක් හදන්න YouTube චැනල් එක පටන්ගන්න හරි විදිහට කරොත් මේකින් හරි විදියට මොනිටයිසේෂන් ගන්න පුළුව ඉතින් මොනිටයිසේෂන්ම බලාගෙන YouTube චැනල පටන්ගන්න තෙපා තමන්ගේ ආසාාවට ඒක පුළුවන්නම් පටන් ගන්න මොකද එතකොට ඒක ග්‍රෝවෙන්න තියෙන අවස්ථාව වැඩි ගැන මොනා හරිවාට කියන්න තියෙනවනම් පල්ලහෙන් කමෙන්ට් එකක් දාන්න මං කමෙන්ට්ස් කියවනවා පල්ලහෙන් කමෙන්ට් එකක් දාන්න මොනහරි ප්‍රශ්න තිබොත් ඒකත් දාන්න නැත්තමගේ එක්ස්පීරියන්ස් එකක් තිබොත් ඒකත් පල්ලහෙන් කමෙන්ට් කරන්න ඉස්සරහට කමිනිටි ගරුපයක් හදනවා මම ඒකත් ඩිස්ක්‍රපෂන් එකේ හෝ කමෙන්ට් සෙක්ෂන් එකේ පලවෙනියට පින් කල්ල තියන්නම් වීඩියෝ එකින් මේ වගේ හම්බෙමු ඉතින් චැනල එක සබස්ක්‍රයිබ් කල නැත්තම් සබස්ක්‍රයිබ් කරන්න මගේ ජයනිගත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න තව වීඩියෝයකින් මේ වගේම සෙට්ඩ එහෙනම් අදට ගිහින් එන්නම් මම අනුෂ